ආයිබෝවන් සුබ දවසක් වේවා ක්‍රිකට් ප්‍රේක්ෂක හිතවතුනි හිතවතියන්. අද මම වීඩියෝයක් ගේන්න කියලා හිතුවේ පාසල් ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන සම්දිස්ථානයක් වන වර්ෂයක් පුරා පැවැත්වෙන ආනන්ද ජාතික පාසලත් වෙන්තර ගාමිණී ජාතික පාසලත් අතර පැවැත්වෙන නීල හරිත ක්‍රිකට් සංග්‍රාමයේ මෙවර තරගයේ පළමු දිනයේ අදාළ සාරාංශය ගැන වීඩියෝවක් ඔබට ඉදිරිපත් කිරීම තමයි මම හිතුවේ. ඉතින් අමතක නොකර මගේ නාලිකාව subscribe කරලා තියාගන්න. එතකොට ඔබට ඉදිරියටත් මෙවැනි රසවත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වීඩියෝ නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් ප්‍රිය ක්‍රීඩා ලෝලී මිතුරියනි මෙවර තරගයේ සංවිධානය කළ තිබේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප්‍රථම වරට නීල හරිත ක්‍රිකට් ගැටුම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවතුණි. ඉතින් ප්‍රථමයෙන් පන්දුවට පාර දීමට පැමිණියේ බෙන්තර ගාමිණී ජාතික පාසල. ඔවුන්ට සියලු දෙනා දෙවි ලැස් කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 133ක් පමණයි පන්දු වාර 46ක් අවසානයේදී. විශේෂයෙන්ම ආනන්ද ජාතික පාසලේ දඟපන්දුවන්නන්ගේ විශිෂ්ට පන්දුවෙන් හමුවේ බෙන්තර ගාමිණී විද්‍යාලයේ එක් ක්‍රීඩකයෙකු හැරුණු විට අනෙක් සියලුම ක්‍රීඩකයන්ට ලකුණු 20 සීමාව හෝ පසු කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් දවල් කාලයේදී දෙවනිනිම ආරම්භ කළා ආනන්ද ජාතික පාසල. ඔවුන්ගේ ආරම්භක පිටකරුවන් දෙදෙනා ලකුණු 14ක් ඇතුළත ක්‍රීඩාගාරයේ ඔවුන්ට අසුන් වෙන් කර දීමට බෙන්තර ගාමිණී ජාතික පාසලේ පන්දුවේ බලයනිය සමත් වුණා. නමුත් ඉන් අනතුරුව පිටියට පිවිසුණු ආනන්ද ජාතික පාසලේ සෙමෝත් සහ ඉදුවර යන ක්‍රීඩකයින් දෙදෙනා ඉතාමත් පරිස්සමින් අපි කියනවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවය වෙන ඉවසීම යන ජීවය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට නැවත ගෙනෙමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය තුළ ඉතාමත් වර්ණවත් ලකුණු 60කට ආසන්න සම්බන්ධතාවයක් පවතුණි. අද දිනට තරගයේ නතර කරනදී ලකුණු 76කට කඩලු දෙකක් දක්වා ඉනිම ඔසවා දැමීමට ඔවුන් දෙදෙනා සමත් වුණා. බෙන්තර ගාමිණී ජාතික පාසලේ පන්දු යවන්නන්ට දැඩි හිසරදයක් වන අන්දමින් ඉවසීමෙන් කඩුල්ලේ රැඳී සිටීමෙන් දුර්වල පන්දු වලින් ලකුණු සොරා ගනිමින් ඉතාමත් සුපරීක්ෂාකාරී ඉනිමක් ගොඩනැගීමට ඔවුන් දෙදෙනා සමත් වුණේ. ජාත්‍යන්තර ක්‍රිකට් රටාව තුළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තිබෙන අත්දැකීම් මොවුන්ට තිබෙන යන අන්දම සිහි කරමින් අපට මන අත්දැකීම් සහ මන පළපුරුද්දකින් යුතු ක්‍රීඩකයන් දෙදෙනෙකුගේ ඉනිමක් තමයි සමන්තාවක් තමයි එම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් අපට අද දක්නට ලැබුණේ. ඉතින් අද දිනට ජයග්‍රහණය ලබා ගැනීම සමත් වුණේ අද දිනේ අවසානයේ අද දිනට අදාළව ජයග්‍රහණය සහ ඉදිරියෙන් සිටීම සමත් වුණේ ආනන්ද ජාතික පාසල. විශේෂයෙන්ම තුන්ගිරියවෙන්ම කැපී පෙනෙන දස්කම් දැක්වීම නිසා ආනන්ද ජාතික පාසල අද දිනට තරගයේ ඉදිරියෙන් සිටිනවා. හෙට දිනේ මුල් කාලය තුල ලකුණු තවත් 120ක් පමණ ලබා ගැනීමට සමත් වුවොත් ආනන්ද ජාතික පාසලට හැකියාව තිබෙනවා පළමු ඉනිමේ ලීඩ් එකත් සමගින් මෙම තරගයට ජයග්‍රාහී පිවිසීමක් ලබා ගන්න. විශේෂයෙන්ම දෙවන ඉනිමේදී බෙන්තර ගාමිණී ජාතික පාසලේ පිළිකරුවන්ට අභියෝගයක් එල්ල කිරීමට විශේෂයෙන්ම ගත්තොත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද මෙම තරගයේදී අපිට දක්නට ලැබුණේ දකුණත් දඟපන්දු යවන්නන් වැඩියෙන් පන්දු යවන ආකාරය. විශේෂයෙන්ම වමත් දඟපන්දු යවන්නන්ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ වාසියක් තියෙනවා. මන්දයත් ගාල්ල කොටුපවරන්දීන් පන්දු යවන විට ඒ හමා එන දෙවි සුළං ප්‍රවාහයත් නිසා පන්දුව දඟ කෙවීමේ හැකියාව තිබෙනවා වැඩි වශයෙන් වමත් දඟපන්දු යවන්නන්ට. ඉතින් බෙන්තර ගාමිණී පාසලේ ඉන්නවා වමත් දඟපන්දු යවන්නෙක් සිටියා. මම අද තරගයේ නරඹන අතරතුරදී දැක්කා පන්දු යනවා. නමුත් ඔහුට සාර්ථක වෙන්න ලැබුණේ නැහැ අද දිනේ. ඉතින් මම හිතන්නේ හෙට උදේ ඔහුට සාර්ථකව තරගයට පිවිසීමේ හැකියාව ලැබුණොත් බෙන්තර ගාමිණී ජාතික පාසලට සුබ ලකුණක් වේවි. ඉතින් හෙට දිනේ මෙම අද දිනේට අවසානයේ වන විට පන්දුවට පාර දුන් ක්‍රීඩකයන් දෙදෙනා ආනන්ද විද්‍යාලය වෙනුවෙන් හෙට දිනේ සාර්ථක ඉනිම අවසන් කර ගැනීමට හැකියාව ලැබුණොත් ඔවුන් දෙදෙනාට
තරගයේ වැඩි වාසි ලබා ගැනීමෙන් ඉදිරියෙන් සිටින ආනන්ද ජාතික පාසලට නිසක ජයග්‍රහණයක් ලබා ගැනීම හැකියාව තියෙනවා මෙම තරගයේ අවසන් දිනයේ අවසානය වන විට. ඉතින් මෙවැනි ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වීඩියෝ ඉදිරියටත් නැරඹීමට නම් මගේ නාලිකාව සමග රැඳී සිටින්නේයි ආදරයෙන් ඉල්ලමි. නීල හරිත ක්‍රිකට් ගැටුමේ අසිරිය විදී විට ඔබත් හෙට දිනේ ගාල්ල ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයට එක්වන්නේ යයි සුහදව ආරාධනා කරමින් මම වීඩියෝ එක අවසන් කරනවා. ස්තුතියි ඔබට.